Hello guys, ඔගොල්ලෝ අදත් එකතු වෙන්නේ ද දිල්ෂාන් බ්ලොග්ස් channel එකත් එක්ක. අද ඉතින් මගේ නිවාඩු දවස. අපි ඉතින් කට්ටියත් එක්ක මගේ යාළුවෝ සෙට් එකකුත් එක්ක අපි ඉතින් plan කරා ෆිල්ම් එකක් බලන්න යන්න ඕනේ කියලා. මම ඉතින් ඒක බ්ලොග් එකක් විදියට ගෙන ආවා. මායි තව යාළුවෝ 4 දෙනෙකුයි 4 දෙනෙක්ව 5 දෙනෙකුයි අපි ඉතින් හැබටා ෆිල්ම් එක තමයි බලන්න යන්නේ. අපි හිතන් ඉන්නේ එහෙම 12:50ට තමයි ෆිල්ම් එක මේ තියෙන්නේ. ඉතින් දැන් වෙලාව ඇති 11ට විතර 11යි 11 මාරට විතර මං ඉතින් යන ගමන් අපි එහෙනම් මේ vlog එකත් බලමු එහෙනම්. අපි ඉතින් guys මෙගා මෝල් එකට යන ගමන් අපි ඉතින් ෆිල්ම් එක බලන්න තෝරගත්තේ මෙගා මෝල් එකේ සිනමා සිටි එක. මෙතන ඉතින් ගයිස් නිපුණුයි මීදුනුයි තව ඉතින් ගයිස් ලියෝයි චෝයි ඔගොල්ලෝ කලින් වීඩියෝස් වල දැකලා නැහැ මේ දෙන්නව. මේ වීඩියෝ එකේ අපිට සෙට් වුණා ඒ දෙන්නත්. අපි ඉතින් සෙට් එකම තමයි ඔය යන්නේ ලියෝයි චෝයි. කට්ටි සෙට් එකකින් ආදල්ලේ යන ගමන් ඊට පස්සේ ගයිස් මෝල් එකට ඇතුල් වෙනකොටම අපිට සෙට් වුණා ගයිස් පවනුත් සෙට් වුණා. අපි ඉතින් අය දෙනාම සිනමා සිටි එකට මේ යන ගමන් මෙගා මෝල් එකට මෙහෙම ඇතුල් වුණා. 12:50ට තමයි ගයිස් ෆිල්ම් එක පටන් ගන්නෙ. මේ ඉන්නේ ලියෝ. ඉස්සරහට අපි තව වීඩියෝස් වලින් හම්බ වෙනවා අනිවාර්යෙන්. මේ තින්නේ සිනමා සිටි එක. අපි ඉතින් මේකේ 3D 4DX එක ෆිල්ම් එක තමයි බලන්න සෙට් වුණේ. 3D තමයි හෝල් එක. ඒ වුණාට 4DX එක අපිට කැමති නම් තෝරගන්න පුළුවන්. නැත්නම් 4DX නැතුවත් බලන්න පුළුවන්. අපි ඉතින් 4DXම බලන්න ගියා. අලුත් මත්දැකීමක් ගන්න. අපි ඉතින් මේ ටිකට් කවුන්ටර් එකට ආවා. ලියෝ තමයි ගයිස් ටිකට් ටික ගත්තේ ඔක්කොටම සෙට් එකටම. මෙතනදී ගයිස් 3D ග්ලාස් ගන්න ඕන. ඉතින් අපි ඉතින් ග්ලාස් අලුතෙන් ගත්තේ. ග්ලාසුත් එක්කම ටිකට් ගන්න ඕන. එක්කෙනෙක්ට ගයිස් ලේ 71ක් වුණා ග්ලාසුත් එක්ක. ඉතින් ග්ලාස් අපි අරන් අපේ ළඟ තිබුණේ නැහැ. ඉතින් ග්ලාසුත් එක්කම තමයි ඒ ගාන යන්නේ. නැත්තම් ටිකට් එක ලේ 40ක් තමයි වෙන්නේ. අපි ඉතින් හෝල් එක ඇතුළට ඇතුල් වුණා. ෆිල්ම් එක පටන් ගන්න විනාඩියකට විතර කලින් තමයි අපි ඇතුළට ගියේ. අපේ සීට් නම්බර් හොයාගෙන අපි එහෙම උඩට ගියා. ඒත් එක්කම ගයිස් ෆිල්ම් එකත් පටන් ගත්තා. අපි දැන් ෆිල්ම් එක බලන ගමන් ගයිස් ඇත්තටම ගයිස් මේක වෙනස් අත්දැකීමක්. මේක ඉතින් ගයිස් විස්තරාත්මකව මේ කියනවා නම් ඉතින් ගයිස් මේක ඉතින් ගයිස් බලපු නැති කෙනෙක්ට නම් මේක ඉතින් ඇත්තටම ගයිස් මේක දැන් ඔය වතුර යටින් එහෙම යනකොට ඒ තෙරපුම එහෙම සීට් වලින් අපිට අඟවනවා. ඔය ෆයිට් වල එහෙම යනකොට එහෙම ෆයිට් වල පාරවල් පවා අපිට ෂීට් එක පිටිපස්සෙන් එක වයිබ්‍රේට් කරලා දාන්නවලු. ඔය ගයිස් ඔය හෙලවෙන විදිය සීට් ටික. ෆිල්ම් එකේ මොකක් හරි ෂූට් එකක් යනකොට ගයිස් ඒක අර ෂූට් එකට හරියන්න එක ලයිට් වලින් අපිට ෆ්ලෑෂර් වලින් පෙන්නනවා. තව ගයිස් මේකේ වෝටර් ඔන් ඔෆ් කියලා එකක් තියෙනවා. මේකේ ගයිස් කවුරු හරි මෙහෙම වතුරට එහෙම පනිනකොට වතුර දෙපැත්තට එහෙම විසික්කෙනවා නම් ඒ වතුර පාර පවා අපේ මූණට ස්ප්‍රේ වෙනවා. ඇත්තටම ගයිස් ඒක ආයි මේක ඇත්තටම මේ වගේ ෆිල්ම් එකක්ම බලන්න යන්න ඕන එක කොයි වගේද කියලා දැනගන්න. ඔය ඉන්නේ පවනුයි ලියෝයි චෝයි. ඉතින් ගයිස් ඒක ගයිස් අපි බලනකොට ඇත්තට මේක ඇතුලේ ඉන්නවා වගේ තමයි අපිට දැනෙන්නේ. අපි මේක ඒ ෆීලින් එක ගයිස් කියන්න වචන නැහැ. ඇත්තටම මේක බලන්න යනවා නම් ගොඩක්ම මට හිතුණා හොරර් ෆිල්ම් එකක් තෝරගෙන බලන්න යනවා නම් තවත් මේකේ ෆීලින් එක හොඳටම දැනෙන්න තිබ්බා ගයිස්. ෆිල්ම් එක ගයිස් පැය 3යි විනාඩි ගාණක් තියෙනවා. ස්ටෝරි එකත් නියමයි. S2 අහකට ගන්න හිතෙන්නේ නැහැ ගයිස්. ෆිල්ම් එක ගයිස් දැන් ඉවර වුණා. අපි දැන් එළියට යනවා.
ඇත්තරම ස්ටෝරිය සුපිරි අපිට සහකට ගන්න හිතෙන් නැති තරමටම අපි ඒක ඇතුළම හිටියා. අයිගයිස් අපි අලුත් වීඩියෝකින් හම්බ වෙනකං ඔගොල්ලු පරිස්සමින් ඉන්න. අනිවාරෙන් මගේ චැනල එකත් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බයි.